කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මේ මාර්තු මාසේ 1 වෙනිදා උදෙන්ම තේකකුත් හදාගෙන ඊයේ මම කරපු නෝස් පියර්සින් එක දිහා තමයි චුට්ටක් වෙලා බලාගෙන හිටියේ. ඉතින් දැන් මම හදන්නේ කිරිබත් හදන්න. අද ඉතින් මාර්තු මාසේ 1 වෙනිදාත් නිසා අද ඉරිදා දවසක් නිසා ගෙදර හැමෝමත් ඉන්න නිසා මම හිතුවා උදේට කිරිබත් හදන්න. අද මුලින්ම මම හදන්නේ මෙන්න මේ මටන් කරි එක හදාගන්න. ඉසි ගොඩක් ආසයි කිරිබත් එක්ක මොනවා හරි මීට් එකක් ගන්න. ඒක නිසා එයාට රසට කන්න දෙන්න ඕන හින්දා මම හිතුවා උදේම මීට් කරි එක හදලා ඊට පස්සේ කිරිබත් එක තියන්න. මුලින්ම මම පහේ ටික එකතු කරලා මීට් එක මැරිනේට් කරගත්තා. ඊට පස්සේ තෙල් ටිකක් රත් වෙන තියලා ඒකට කුරුඳු කෑල්ලක්, උළුහාල්, කරාඹු නැටි එකතු කරලා ඒ ටික ටෙම්පරාදු වෙද්දී හොඳට කොටා ගත්තා. ඉඟුරු සුදු ලුණු එකතු කරලා ඒක ටෙම්පරාදු කරගත්තා. ඊගාවට අමු මිරිස්, කරපිංචා, බීලුණුත් එකතු කරලා ඒක හොඳට ටෙම්පරාදු කරගෙන අර මැරිනේට් කරගත්ත මස් ටික එකතු කරලා ඒක හොඳට කලවම් කරගෙන තෙලෙන්ම තැම්බෙන්න තියලා තිබ්බා. ඉතින් මේක පියනකින් වහලා තමයි තැම්බෙන්න තියාගන්න ඕනේ. එතකොට මේකේ තියෙන වතුර ටික හොඳට උනලා මේ මස් ටික මේ තෙල් එකෙන්ම තැම්බෙනවා. එතකොට ගොඩක් රසයි. ඉතින් මස් එක හැදෙන අතර වාරේ මම කට සම්බෝලකුත් හදාගන්නවා. ඒත් එක්කලම මේ වෙද්දි මම කිරිබත් එකත් පැහෙන්න තියලා තිබ්බේ. ඔය පේනවනේ ඉතින් හැදිච්ච ගමන්ම එක්කෙනෙක් ඇවිල්ලා රස බලන්න. මේ විදියට මටන් එක හැදුවම ගොඩාක් රසයි. ඉතින් ඉසීනා කියන්නේ මේක මාරම රසයි කියලා. ඉතින් ඔය අතරේ මම කට සම්බෝලෙත් කොටා ගත්තා. හොඳට කෑලි මිරිස්, බීලුණු, ලුණු එකතු කරලා හොඳට කොටාගෙන මේකට උම්මල කඩ එකතු කරලා කොටා ගන්නවා. මේ ටික හොඳට කෙටුනට පස්සේ තමයි දෙහි යුෂ එකතු කරගන්නේ. ඒකත් එකතු කරලා හොඳට කලවම් කරගත්තම ඔන්න අපේ කට සම්බෝලේ ලෑස්ති. ඉතින් ඇත්තම කියන්න මම වංගෙඩිය කොටනවටත් වඩා ගොඩාක් ආසයි මිරිස් ගලේ කොටන්න. අඹරා ගන්න. හැබැයි ඉතින් මට මිරිස් ගලක් නැහැනේ. ඒක නිසා හරිම සතුටින් මේ ගල් වංගෙඩිය කොටා ගන්නවා. උයන අතරෙම භාජන ටිකක් සෝදගත්තම කිචන් එක පිරිසිදු තියාගන්න පුළුවන්. ඉතින් මම ඒක නිසා හැම වෙලේම උයන අතරෙම භාජන හොදගන්න පුරුදු වෙලා ඉන්නවා. බලන්නකො ඉතින් කාලය කොයි තරම් වේගෙන් ගෙවෙනවද කියලා. 2026 පටන් ගත්තේ අද ඊයේ වගේ. හැබැයි මේ වෙද්දි මාස 2ක් ඉවර වෙලා 3 වෙනි මාසෙත් ලබලා. ඉතින් 2026 මේ ගෙවුන මාස 2 ඔයාලට කොහොමද? හැම මාසයක්ම ලස්සන වෙන්නේ තමන්ගේ සිතුම් පැතුම් එක්ක. අපිට ආසාවක් උවමනාවක් තියෙනවා නම් ගෙවෙන දවස් ලස්සනට ගෙවා ගන්න. ඒ දවස් ලස්සනටම ගෙවන්න අපිට පාර කපා ගන්න පුළුවන්. ඉතින් ඔය අතරේ මම කිරිබතට පොල් කිරි එකතු කරගත්තා. සාමාන්‍ය කිරිබතට පොල් කිරි එකතු කරද්දී මම කරන්නේ පොල් කිරි එකට ලුණු ටිකක් එකතු කරලා තමයි කිරිබතට එකතු කරන්නේ. එතකොට හරිම රසයි. ඉතින් මම කිරිබත පැහෙන්න තියද්දී මුලින්ම බත පැහෙන්න තියෙන වෙලාවටත් ලුණු එකතු කරනවා. මදි පාඩුව තමයි පොල් කිරි එකට එකතු කරලා එකතු කරගන්නේ. මෙහෙම හදලා කෙසෙල් කොලෙන් තැව්වම තමයි මේක ගොඩක්ම රස. හැබැයි ඉතින් අද මට කෙසෙල් කොල නැහැ. ඒක නිසා මම සාමාන්‍ය විදියට ස්පැචුලා එකෙන් තමයි මේක ලස්සනට හදාගන්නේ. කිරිබතක් හදද්දී හැමදාමට අමතක නොවන මතකයක් තමයි අම්මා අලුත් අවුරුද්දට කිරිබත තවන හැටි. ඒ මතක මට හරිම ලස්සන ආදරණීය මතක. මම හිතනවා ඔයාලගේ ජීවිතවලත් ඒ වගේ හරිම ලස්සන ආදරණීය මතක ඇති කියලා.
හැමදාම මං කියනවා වගේ අපි ආදරය කරන අයත් එක්කලා අපිට ගෙවන්න තියෙන හරි කෙටි කාලයක්. ඒ වගේම අපිට අපි එක්ක ගෙවන්න තියෙන හරිම කෙටි කාලයක්. ඉතින් මගේ ජීවිතය ඇතුළේ නම් තියෙන එකම ප්‍රාර්ථනාව තමයි මං ආදරය කරන අය එක්ක මට ආදරය කරන අය එක්ක මේ ගෙවන කෙටි කාලේ සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා. ඉතින් ඔන්න කතාවෙන් කතාව රසට කිරි පදමට දාපු කිරිබතකුත් හදලා රසට සැරට ඇඹුල් ගානට දාපු කට සම්බෝලිකුත් හදලා මටන් කරියකුත් හැදුවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. කාලා බීලා ඉවර වෙලා ඊට පස්සේ පුතත් එක්ක ටිකක් මම සෙල්ලම් කර හිටියා. දැන් ඉතින් වින්ටර් එක ඉවර වෙගෙන යන නිසා වෙනද තරම් අඳුරක් නැහැ. ඉතින් දවල් වෙන්න ටිකක් එළිය වැටෙන නිසා අපි ආව එළියට. අපි හිතුවා චුට්ටක් අපි ඉස්සරහ ප්ලේග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා සෙල්ලම් කරන්න කියලා. හැබැයි ඉතින් බලන්නකො මොකද වෙලා තියන්නේ කියලා අපේ ප්ලේග්‍රවුන්ඩ් එකට. Good boy. Now you can handle bicycle, no? Let's go. Let's wait first. We can't go in So let's wait then. Let's wait. because Let's first wait. look. Let's first wait. Wow. That's beautiful. මට එන්න පුළුවන් ආයෙ ප්ලේ කරන්න ඇතුළට. එපා එපා ඔකෙල්ල ඉන්න එකට වැටේ. I can wait tomorrow. Yeah, I know. Mom, දැන් තාත්ති ගිහිල්ලයි පුතේ හැබැයි අපි මොකද කරන්න මෙතනට වෙලා ඉන්නවද? yeah, let's wait. Okay. I didn't get anything. We have to go back to home again if you're hungry. No, I like to see the playground. It's with the seagull. I think it's a seagull. It's not a pet. It's seagull. Huh? Daddy, it's with So, not a Now what can we do, Baba? අපේ ප්ලේග්‍රවුන්ඩ් එක cold. වහලා මොකද එතන මොනාහරි රිනෝවේෂන් එකක් යනවා. අලුතෙන් තව දේවල් ඇඩ් කරනවා කියලායි මට නම් හිතුනේ. ස්ලයිඩ්ස් එහෙම දාලා තිබුණා තව අලුතෙන්. බබා එතනට වෙලා ටික වෙලාවක් ආසාවෙන් බලාගෙන ඉඳලා ඊට පස්සේ අපි ගෙදර එන්න කියලා මගක් ආවා. ඉතින් හවස ගෙදර ඇවිල්ලා මම කෑම හදන්න පටන් ගත්තා. ඉතින් විශේෂයෙන් මේ කෑම ටික හැදෙන්නේ අපේ ගෙදර අයට විතරක් නෙමෙයි. මට කෑම ඕඩර් එකක් තියෙනවා අද කරන්න. ඉතින් ඒකටත් එක්කලා තමයි මම උදේ මටන් කරි එකත් හැදුවේ. අද හවසට තමයි ඔක්කොම ටික දෙන්න තියෙන්නේ. ඉතින් අද මම මෑකරල් හදලා චිකන් කරි එකක් හදලා පරිප්පු එකක් උයලා මටන් කරි එකක් තමයි දෙන්න තියෙන්නේ. ඉතින් ඒ කෑම ටික රසට මේ විදියට ලෑස්ති කරගන්නවා. ඉතින් මේ හදන පරිප්පු එක ගොඩක් රසයි. මේ විදියට නෙමෙයි නම් ඔයාලා හදන්නේ හදලා බලන්නකෝ. මුලින්ම තෙල් ටිකක් රත් කරලා ඒකට අපේ එකතු කරන බීලුණු සුදුලුණු ගුරම්පේ කරපිංචා ටික දාලා ටෙම්පරාදු කරලා ඊට පස්සේ මිරිස් කුඩු ටිකකුත් දාලා පැදගෙන ඒකට පරිප්පු ටික එකතු කරලා 3-5
කහලුණුත් එකතු කළ චුට්ටක් එක තෙම්පරාදු වෙන තියන්න තෙලෙන්ම තෙලෙන් තෙම්පරාදු වුණාට පස්සේ වතුර කිරි එකතු කරලා තම්බ ගන්න. එතකොට හරි රසයි. ඉතින් මේ හදන බෑකරා රෙසිපි එක පැහැදිලිවම TikTok එකේ, Facebook page එකේ, Instagram එකේ දාලා තියෙනවා. ඔයාලා ඒ විදිහට බලලා හදලා බලන්නකෝ. මේක හරිම රසයි. ඉතින් ඒත් එක්කලා මම චිකන් කරි එකක් දැන් හදාගන්නවා. මේ චිකන් කරි එකේ රෙසිපි එක මම YouTube එකේ දැම්මා. ඉතින් මේ විදිහට ගොඩක් රසයි. මේ චිකන් කරි එකේ වැඩි වැඩ නැහැ. ටක් ගාලා හදන්න පුළුවන්. තුන පහ ටිකක් තෙල් එකට එකතු කරලා තෙම්පරාදු කරගෙන මස් ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. මම චිකන් ටික කහ කමිරිස් ලුණු අත ගාලා තිබ්බ මැරිනේට් වෙන්න. එතකොට තවත් රසයි. ඒකට ගොරක කෑල්ලකුත් එකතු කරලා තෙලෙම තෙම්පරාදු වෙන්න තියෙනවා. මෙහෙම තමයි මම ගොඩක් වෙලාවට හදන්නේ. ඉතින් මේ චිකන් කරි එක කන්න ගොඩක් අය ආසයි. ඉතින් ඔය විදියට කෑම ටික ලස්සනට රසට පිළිවෙලකට ලෑස්ති කරගත්තම මගේ හිතට සතුටුයි. ඉතින් මාර්තු මාසේ පළවෙනිදාව හරිම ලස්සනට පටන් අරගෙන රස කෑම ගොඩක් එක්කලා මගේ පවුලේ අයත් එක්කලා පළවෙනිදාව ගත වුණේ ওই විදියට ආදරේ සතුටේ. ඉතින් මම හිතනවා ඔයාලගේ මාර්තු පළවෙනිදාවත් ලස්සන දවසක් වෙන්න ඇති කියලා. ඉතින් කතාවෙන් කතාව මට යන්න වෙලාවත් ඇවිල්ලා. මම හිතනවා ඔයාලා හැමෝම මේ වීඩියෝ එක ආසාවෙන් සතුටින් බලන්න ඇති කියලා. එහෙනම් අදට මං ගිහින් තවත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. මගේ ගෙන්න තාරා.